ජීවිතය හරි පුදුමයි නේද මල්ලියෝ? මේ ලොකු පුදුමයක් නෑ. මේ මල්ලියෝ බලන්නාගේ අහිංසක මේ පාර දෙන්න එක ප්ලේට් එකේ තමයි. පොඩි වෙනසකටත් එක්ක ඊයස්සේ ඔක්කොම අස්සේ මේ දෝනිලා වෙනස් කරන එක දිහා බලන් ඉන්න උනා කාලි වල. අනේ මල්ලියෝ. කොහෙද දාඩි නෑ නෑ හරි මම කියදාට. ඒකත් ආවා මරු. So we going to the street food and eat and come in and මොකටද එහෙනම් යන්නේ සීෆුඩ් කන්න? සීෆුඩ් කන්න කියන්නේ විතර ඔබට අලි සම්බන්ධ ප්‍රශ්නයක් නම් සර්පය සම්බන්ධ ප්‍රශ්නයක් නම් මම කියන්න 0.77 ඊතුරු නම්බර එක මම පස්සේ දාන්නම් අපි තිරේ ලැබෙන්නේ කුලප්පු වෙලා ඉන්නවනම් අලියාගේ මන්තරේ ඒ වෙලාවේ මේ මොහොතේම ලබා ගන්න සඳහා ඔබ අමතන්න ඕනි සජිත් ප්‍රේමදාසනව මේ අලි මන්තර සැබෑවින්ම දන්න very disappointed. ඇත්තටම මොහු මචන් යාව කැමරාව තියලා ඉඳ ගන්න මල්ලි මෙන්න මේක ක්වොලිටි මෙයා කියන මේක ක්වොලිටි ඒක ක්වොලිටි මේක මේ රංගඩි බ්ලොග් එකේ බලා ගන්න පුළුවන් එයා ගන්න මේ අනිත් බ්ලොග් එක කන්න යන ගමන් ඉන්නේ හැබැයි තාම කන්න තනක් අපිට සෙට් උන්නේ නැහැ සෙට් වුණ ගමන් අපි කනවා මේ කොහෙද තලවතුකට නැහැ තාම මේ තලවතුකට තාම නැහැ තලවතුකොට එතන තියෙන්නේ මේ අපි යන්නේ බැරිස්ටා එකේ කිට්ටුවේ අද මේ 30 එකේ ඉඳලා පොඩ්ඩක් බිසි ටවුන් එකම ඉතින් බලාගෙන යන්නේ කනදනක් බිසි වුණොත් අපිට කන රැයට කන්න වෙන්නේ නැහැ දැඩි කතාවහන් තදපදයක් තියෙනවා ඔව් දැඩි රටවාන තදපදයක් තියෙනවා ඔබට මේ වම්පසින් දිස් වෙන්නේ ඒ මාස් පෞද්ගලික රෝහලයි ඒ කපල ගන්න මල්ලි මේ ඔබට දිස්සන්නේ පෞද්ගලික රෝහලක් ඇත්තටම මේ ඉදිරිපස මෙතන ඇත්තටම ඉන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් ඡායාරූප ශිල්පියෙක් ඔයාලට පේනවා ඇති මේ ඡායාරූප ශිල්පියාගේ ස්ටුඩියෝ එක ඔයාලා එනවා නම් ඇවිල්ලා වැඩක් කරගන්නත් පුළුවන් ඔබතුවර පස් දෙනෙක්ගේ මේ ඇත්තටම අර තියෙන බස් එකක් බස් එකක් ඇත්තටම අර බස් එකක් දැකලා නැත්තම් බලාගන්න මේක ඇත්තටම ලංකාවේ බස් එකක් නෙවෙයි පිටකට හදලා හදලා ඇත්තටම බලන්න එකක් තියෙන්නේ ඔව් අර මං උපන්දිනේට ගෙනාවේ කෑම ඕ අන්න ඒක දිනේට එහා පැත්තේ හැබැයි චුට්ටක් එතන හැබැයි මේ අවුල් නේ එතන ගොඩක් කළා ඉන්න ඕන කෑම ගන්න අම්මට සිලියන් ට්‍රැෆික් එක ගන්න මේ ඉන්නේ ට්‍රැෆික් සාජන් මහත්තයෙක් ඇත්තට මේ ඉන්නේ පොලිස් නිලධාරියෙක් ට්‍රැෆික් සාජන් කෙනෙක්. ඔහු මේ වෙලාවේ වාහන හසුරුවන ආකාරය ඔබට මේ දිස් වෙන්නේ. දැඩි රථ වාහන තදබදේ එතන අවුරුද්ද සමරන්නේ. ඉලාකුරු ගන්නවද? ඉලාකුරු. අතනින් ගමු. මේ මම විශේෂ ඉල්ලීමක් කරනවා. සේවය ලබා දෙන්න ඔබ නොමදව. මොකද්ද? සෝරි මේ පාරිභෝගික හිතවතුන් ගෙන් මේ විදිහට ඉල්ලනවා මම විශේෂයෙන්ම වෙළඳ සේවක මහතුන්ගෙන් මහත්මියන්ගෙන් මේ සේවය ක්‍රමානුකූලව සපයන්න කොච්චර බිසි වුණත් අද 31 හින්දා අපිටවත් කැවිලි බෙල් ටික තාම ගන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා මේ සේවය ඉතාලම යොහුසුලුව සපයන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොක කාටද සපයන්නේ කියලා කාටද කියන්නේ? යාගෙන අපි ඉබන් හරි කාටද මේ? නෝනේ දැන් පළවෙනි දා 31 කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් මේ මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්න ගමේ ගිය දවසක් කියලා. හැබැයි මේ අද මට පේන්නේ ගොඩක් අය ගමේ ගිහිල්ලත් නැහැ. ගොඩක් අය ඇවිල්ලා තියෙනවා මේ ටවුන් එකට බෝඩින් වල ඉඳන් හරි ඔෆිස් වල ඉඳන් හරි එයාලා දැන් හෙට අලුත් අවුරුද්ද සමරන්න යන්නේ. අපිටත් අද මේ පට්ට ට්‍රැෆික් එකක් මේ තිබුණේ මේ කැම්ප් බීම් ටිකක් ගන්න ගිහිල්ලත් ඒ තරම් සෙනග කට්ටිය ඇවිල්ලා ෆුල් බිසි වෙලා තියෙන තලවතුකොට මං හිතන්නේ අද රෑ 10 11 වෙනකන්වත් මේ ට්‍රැෆික් එක මෙහෙමම තියෙයි. ඒ ටික පෙන්නලා ගන්නලා ඒ ට්‍රැෆික් එක මේකෙත් මේ නයිට් ෂූට් එක නරකම නෑ. ඇත්තට මේ ඔබ දකින්නේ මේ වෙලාවේ තලවතුගොඩ නගරයේ තත්ත්වය මේ තත්ත්වය පාලනය කරන්න නොහැකි වූ තැන පොලිස් නිලධාරීන් යොහුසුලුව රාජකාරී කරන ආකාරය අපිට දැකගත හැකි වෙනවා. මේක ඇත්තටම අද විතරක් නෙවෙයි හැමදාම මේම තමයි තියෙන්නේ. අද කියලා විශේෂත්වයක් නැහැ. යා අපිට යන්න පුළුවන්. යා අපි දැන් මෙතනින් එහාට මාරු වෙන්න ඕනේ නේද? මෙතනින් එහා පැත්තට යන්න ඕනේ දැන් ආයේ. එහෙම යන්න නැත්නම් අරේ ගිහිල්ලා මාරු වෙන්න දැනපු.
කරලා වාන්න එපා මල්ලි. එතකොට රට පැටලෙනවා. එතකොට ලැජ්ජ හිතෙනවා. ලැජ්ජාවටපත් මිනිස්සු. ජීවිතේ හරි පුදුමයි නේද මල්ලිය? මේ ලොකු පුදුමයක් නෑ. මේ මල්ලිය බලංගාගේ අහිංසක මේ පාර මේ. සෝරි. මොන රයිස් එකක්ද දැම්මේ? චිකන් රයිස් එකයි ආයේ චිකන් කොත්තුවයි. මේ ප්ලේට් තුනක් කියන්න ඕනේ. තුන්දෙනාට ප්ලේට් තුනක් ඕනේ. අපි දැන් එක ප්ලේට් එකේ කමු. අගදීරපත් රංග මේ කෝලන් දිහා බලන් ඉන්න ආකාරය. නෑ රංගට දෙන්න. රංගට කවුම් හැන්දි. මෙතනින් දැන් මෙතන අත දිගයි. මෙහෙම ගත්තා මෙහෙම කැවුවා. මෙහෙම ගත්තා ඊව කැවුවා. හැන්දත් එක කැවුවා. හැන්දත් එක කැවුවා. ඔය ඇක්ෂන් එක නම් වැඩි වුණා මට හිතෙන්නේ. ඕනිය හිගන්නෙක් වගේද පේන්නේ? නෑ අඩෝ ඒක ලස්සනයි බං මේ අපිට මේ අද ඇත්තටම අයියෝ මෙහෙට ආවේ? පියාගෙන රයිස් එකක් ගන්න. මේ ප්ලේට් තුනක් කියලා කියන්න ඕනේ. මම කිව්වේ නෑ. ප්ලේට් තුනකට වර්ග දෙකක් දාන්න බෑනේ මහත්තයෝ. නෑ අපි තුන් දෙනාට කන්න. ප්ලේට් එක. මේ දෙක මෙහෙම තියෙනවා. අපි තුන් දෙනා ප්ලේට් තුනක් ඕන කියලා කියන්නේ. ඒක කියන්නේ. නෑ අපි කියමු. කොත්තු දෙකයි රයිස් දෙකයි නෙමෙයි රයිස් භාගය කොත්තු භාගය. භාගය කියන්නේ half. half. බෙදාගෙන කන්න තියෙන්නේ අවුලේ. රණ්ඩු කරන්න එපා. ප්ලීස්. රණ්ඩු කරන්නේ නැතුව බෙදාගෙන කන්න තමයි. 31 වෙනිදාත් අපි හිතට ගමු ලබන අවුරුද්දවත් එන කොටා ගැනීම, මරා ගැනීම, කෙටවීම ඒ වගේම කරව සුබ 2026 වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යමු. අතන මර තියෙන්නේ ඔයාලට කේක් එකක් ගෙන් හදා ගන්නවා නම් වැඩ ගන්න බෑනේ. වැඩ අතරේ අපි වැඩ අතරේ අද රෑ එළි වෙන කලින් පාටියක් දාන්න හිටියේ. සමිතයියා කාස්බර්ග් කිල්ලුවා, ධනංජය කාස්බර්ග් කිල්ලුවා, මන්නම් කිල්ලුවේ මේ මයිලෝ එකක්. සමිතයි ඒවා බොනවා කියලා චෝදනාවක් කරනවා නේද? මම බොනවා. මෙහෙමයි මම ගොඩක්ම විෂමද්‍රව්‍ය තමයි මම පාවිච්චි කරන්නේ. මේ දවස්වල අර ඉවත් වෙනු කියලා වැඩසටහනක් කරන නිසා මම తాවකාලිකව ඉවත් වෙලා ඉන්නේ. ලබන අවුරුද්දේ ආය කොටක් ටික ටික එන්න වෙන්න බලාපොරොත්තු වෙනවා. මොනවද අයි විශේෂමද්ද? මම මචින් නම් කියන්න බෑ මල්ලි. බලමු නේද ඉස්සරහට. දන්නවනේ රටේ තියෙන මේ රංග දන්නව මොනවද මේ සමිතයි ආයේ නම්ද? නම් කියන්න අර තියෙන්නේ 7 up Coca Cola Pepsi ඊට පස්සේ මොනවා මල්ලි Fanta අද නම් අපි අතරම මේ 7 up කියන්නේ අධිකම මත්ද්‍රව්‍ය තියෙන්නේ අර ඉහළම ඒ කියන්නේ Coke එක එකයි Pepsi එක තමයි නෑ සර් 7 up එක තමයි ගම්බලා අතිශය මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක් කියපු කතාව. මාත් ඒක තමයි අනුමත කරනවා. මම ඊට අමතරව ඇල්ලතුම පුළුවන් එච්චර. මේ මද්ද්‍රව්‍ය හරි කිසිම මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න රෙකෝඩ් කරගනින් මල්ලි මගේ ළඟ තියෙනවා මම පෙන්නන්නම් ඔගේ මේ හපන්කම් දැන් නෑ පොඩි දැන් නෑ වීඩියෝ එක එඩිට් කරනකොට මම පෙන්නනවා චෝදනා කරනවා. ඒ බොරු චෝදනාවක්. ඒ මං හිතලා කරපු දෙයක්. මේ බැලුම් බෝලේ ප්‍රශ්නයක් කොයි කියන්නේ මම වෙන දෙයක් නෙවෙයි. මේ කිසිම චෝදනාවක් නෑ මේ වෙන්නේ කලින්ම. බොහොම ස්තුතියි. බැලුම් බෝලයක් කියලා කිව්ව වඩාත් මගදී අය ට්‍රැෆික් එකෙන් අල්ලලා බැලුම් පුම්මන්න දුන්නද? නෑ ඒක වෙනම ප්‍රශ්න. දිග බැලුම් බෝලයක්. නෑ බැලුම් බෝල නෑනේ මෙයාට පුම්බන්න ඕනේ ඒ ඔක්කොම ගත්තනේ කන්නල මහත්තයා. නෑ බැලුම් බෝල ඔක්කොම ගත්තනේ කන්නල මහත්තයා. මෙයා ගේම් ඉල්ලලා පොලිසියෙන් මෙහෙමයි මේ රන්වල මහත්තයාට පුළුවන් නම් අපිට බැරියයි මං හෙට ඇවිල්ලා පුම්බලා දෙන්නම් බැලුම් බෝල දෙන්න කියලා මම බැලුමක් අරන් ගෙදර ගිහින් ඊට පස්සේ පවුදා පුම්බලා ගිහින්නේ ඒක නෝ ඇල්කොහොල් ඇත්ත ඒක තමයි. නෝ ඇල්කොහොල් no alcohol. non alcohol only water. ඒ කියන්නේ ඇල්ලතුරක් නිවලා බොන්නේ ඈ? ඇල්ලතුරක් නිවලා මේ ෆ්‍රිජ් එකේ දාලා බොන්නේ පිටේ දාලා මොන? අයිය නිමලා ආයේ පිටේ දාලා? ඒක කෝල් කරන්න එපා ඇල්ලතුර කෝල් කරලා තමයි ආබොන්නේ ඒ ඇත්තටම කතා කරේ ධෝනි කෙනෙක් වෙන්න ඕන. කෙනෙක් ධෝනි කෙනෙක්. කොයි එක්කෙනාද දන්නේ? ඒක නම් අපි දන්නේ නැහැ. මල්ලි ධෝනිලා කීප දෙනෙක් ඉන්නවා මේන්ටේන්ස් කරන්න අමාරු වෙන මල්ලි මොනවා කරන්නේ? මේන්ටේන්ස් කරන්න අමාරු what is single meaning of maintain? මේන්ටේන් කියන්නේ පාලනය කරන්න කන්ට්‍රෝල් කරන්න අමාරුයි ඒ එක්කෙනෙක් දිහා ගත්තම හරිනේ. දැන් ඉතින් එහෙම වත්කම් නෑනේ මල්ලි අපි වත්කම් සෑහෙන අඩුයි
අයියා අපිට ප්ලේට් 3ක් ගන්න පුළුවන් නේද? ප්ලේට් 3ක් ගන්න පුළුවන් නේද? මෙන්න ආවා කොත්තුව. කොත්තුව ආවා. ඉතින් අපි මේ එක ප්ලේට් එකේ හැන්ඩ් ගහගෙන කමු. මේ එක ප්ලේට් එකේ හැන්ඩ් ගහගෙන කමුකෝ සවාල්. ඒත් එකත් මේ විකාර කරන්න හදන නිදාස එක නේද? 7 අප් එකේ ගෝල එකනේ. ඔව් හරි හරි. ඕකේ. ඊම දෙකත් ආවා. ගත්ත ගමන් ඕ මොන මද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහිවුවන්ගේ ප්‍රතිඵල. චෙක් කරලා බලන්න. චෙක් කරලා බලන්න. ඈ? චෙක් කරලා බලන්න. ඇයි දන්නේ? 7 අප් එක දෙන්නමල් චෙක් කරලා බලන්න. චෙක් කරලා බලන්න. දැඩි ලෙස මතට ලොල්ලු. ඔලන්නේ. රස පරීක්ෂකේ. මේක බලන්න. ගොඩක් මගේ රසයක් එනවා. අවුලන්න. දෙකම භාවිතයට සිද්ධයි. අය තත්ත්ව පරීක්ෂා කරලා තියෙන මල්ලි. මේ හැඩේ තමයි පොඩ්ඩ අවුල. ඈ? මේ හැඩේ තමයි පොඩ්ඩ අවුල. මේ කමුතු හැඩයන්නේ අලන් දෙකක්. අලුත් කෝක් බෝතලයක් නේද? කෝක් බෝතල. මං හිතන්නේ බජට් එක ඉතුරු කරගන්න බහස කෝක් බෝතල. ඒ වගේ සීන් නැත්තම්. කමන්නේ ඉතින් හොඳයි නේද? කාලේ තාලේ හැටියට. මේ පොත්තුව ගැන කිව්වොත් මේ අපේ පැතුම් අයියා පොත්තුව කාලා උලගෙන. නෑ. උඹ ඩාඩි දා එන කෙලියක් උල. ඊගාවට ඒ කියන්නේ මේ මිරිස් සැබිලා. ඉදා හිටියේ මායි මේ විතරයි. බලන්න වෙනස්කම. එයාට ඇලුමිනියම් අපිට සුදු පාට. මොකද? මේ අපි දෙන්නට දැන් දීලා තියෙන සුදු පාට දෙක. දෙන්නට මේ විශේෂ සැලකිලිනේ. ඈ? දෙන්න විශේෂ සැලකිලි. කුඩම් මගේ සැලකිලි. දිගානින් පා වෙනස්කම. පොළ දුකෙන් ඉන්නේ. රයිස් එකේ සාම්පල් එකක් බලන්න. ඒක සමිතයි බලන්න. කියන්න මම බලන්න යන්දින් බලන්න. නැත්නම් අතන මේ රයිස් එක හදලා තියෙන බත් වලින් හොඳ මට්ටමක තියෙනවා. කන්න පුළුවන්. බලහන් ඉතින් කියපු කතාව. ඔව් රයිස් ඉතින් පත්තරේ නේද පාන් වලින් හදන්නේ. ආ නැද්ද? නැද්ද මල්ලි? ඒක මේක මේ ලාභයි නේද? මේ ආය දවසක අපි එමු. හරි ආය දවසක එමු දැන් කමු. මොකද රත්තරන් යාළුවෝ මට රයිස් එක. හරි බලන්න. පුළුවන් දෙන්න. නෑ ඒක කරලා තියෙන වැඩද නේද? බෙදා ගන්න හොඳට පිටතනක් කියලා ඉතල බෙදා ගන්න. මේ ඔය කොච්චි කැල්ල දියම් මට. ඒකට පිළියම් මද කොච්චි කැලක් කන්නන් දිනේ. නැති ගන්නේ. අපිට මිල ජොක් හැන්දක් දුන්නම හොඳයි. කිරි පේස් ගන්න. ඉතින් තමයි කන්නේ. හැන්ද පොඩි යාළුවනේ. දැන් වතාවක් බෙදා ගන්න වෙන හැන්ද පොඩි. රංග උඹ ගන්න එකත් පෙන්න බං ඉතින් අපි ගන්නවම පෙන්න. හරි හරි මම මේ ගන්නවා මේ මට කරගන්න විදියක්. ඒක කාලා ඉතුරු ඇදිරට යන්නේ ඈ. මට රයිස් ආවේ නැහැ සහෝදරනේ. දෙන්න මොනවද කෑවේ? අර මං කියන්නේ මේ ඈ මොනවද කෑවේ දෙන්න? දෙන්න නෙමෙයි බක් කෑවනේ බක්. මං බලන්න කොයි. ඒකනේ මල්ලි. නෑ නෑ කන්නද නෑ. පොත්තුවත් සම්පූර්ණ කාලා මිරිස් කෑලි විතරයි. රයිස් එකත් සම්පූර්ණ කාලා. මස් කැල්ල දෙන්නද? එහුනේ. චිකන් කැල්ල දෙන්නද? මම චිකන් කන්නේ නැහැ. ඈ? ඔව් චිකන් කන්නේ. ආ ඔය විදි නේද? මෙච්චර කෑවේ එතකොට අලබතල වෙන්නේ. මෙච්චර කෑවේ. මඤ්ඤොක්ක. මම කතාව ගමු. අඩ ඒක දාන්න බබ. එන කැතයි. අඩු සිරාට ඒ කැල්ල කට් කරපන්. ප්ලීස්. දැන් ඇයි දිනට සෙම්බිරිස්සාව හැදිලා? එම්බිරිස්සාව නෙමෙයි ඒවා එන සැරයි. කොච්චිත් එක හැබැයි රහ නියමයි. මේ අපි පොඩ්ඩක් අද පොඩි වෙනසක් කරලා බැලුවා මේ කොත්තුයි රයිසුයි එකට මික්ස් කරලා කෑවේ. පොඩි වෙනසකටත් එක්ක ඊයස්සේ ඔක්කොම අස්සේ මේ දෝනිලා වෙනස් කරන එක දිහා බලන් ඉන්නුනා කාලි වල. ඉතින් අර සැරට අමතරව රස්නෙට අමතරව ඒව දකින්නකොටත් ඉතින් මට ඇයට දාඩිය දානවා. අනේ මල්ලි. කොහෙද දාඩි නේ? නෑ නෑ හැම මම පිටදාට. ඒකත් ආවා මරු. ඇන්දයි ගෑරට් කොයි තියෙන විදිහක් තියෙනවා. ඒක දැන් අපිට ඇන්ද විතරයිනේ තියෙන්නේ. අපි ගෑරට් කොකුයි තව මේ පීයේ කොයි ගෙනල්ලා එහෙම තියලා මේව කරගන්න. ඒතර හරිද? ඒකට හරි. මේ මට මොකද? කියන්න කිසි දෙයක් නැහැ. මිරිස් මෙන්න මේ මිරිස් තියෙන්නේ. ප්‍රාදේශීය විහාරය කියන්නේ නයි මිරිස් කියලා.
මේ තමයි යෝග ප්‍රතිපල. ඔතනම දාඩිය දාලා මේ. ඔතනම දාඩිය දාලා ඉන්නේ. කොයි ඉස්සරහින්? බෑ ලැජ්ජයි. ඉස්සරහ. ඉස්සරහේ දැඩි ඉල්ලීම පරිදි අපි යනවා කිඹුලාවල. කිඹුලාවල යන්නේ අඬ නෙවෙයි. මිලහලා ආපස්සට එන්න. නෑ මේ කිඹුලාවල යන්න තීරණය කරේ මේ ස්ට්‍රීට් ෆුඩ් කන්න කියලා. යන්න ඈ? ඒ මොනවද? ස්ට්‍රීට් කියන්නේ පාර, ෆුඩ් කියන්නේ ආහාර. මම දන්නවා. ඔයාලා දන්නවද කියලා බැලුවා. අපිට ඉංග්‍රීසි පාස්නේ අපි. ඉතින් දැනුමක් තියෙනවා. So we going to the street food and eat and come in and tomorrow morning I celebrate. We celebrate. we celebrate with milk rice And kevung and coffees. and banana Banana. and I don't know English. you don't know English yeah. මොකටද එහෙනම් යන්නේ seafood කන්න Seafood. ගන්න තියෙන්නේ seafood කන්න කණ්ඩ ඉංග්‍රීසි දැනගන්න ඕනද? ඇත්තටම අපි හිතුවා මේ තියෙන සාම්ප්‍රදායික රාමුව කඩන්න අපි හිතුවා. ඉතින් ඒ සාම්ප්‍රදායික රාමුව කැඩීමේ අරමුණින් තමයි අපි හිතුවේ. මොකද අපි එක තැනකට කොටු වෙලා හැමදාම ඉන්නේ. ඒක නිසා මේ කොටුවේ පිටත සොයාගෙන අපි මේ මොහොතේ යන්නේ ස්ට්‍රීට් ෆුඩ් රස විඳීම සඳහා. මාත්කින් මගේ හිතවත් මිත්‍ර කවිඳු මනරංග. මම මට මප්පුඩි ගන්නවා. ඇත්තටම මේ මව් ඇත්තටම සයිට් කීපයකම මව් ඉතා ජනප්‍රිය පුද්ගලයෙක්. ඊළඟට මේ කැමරා කරන පුද්ගලයා පිළිබඳව අපි හඳුන්වා දෙන්න ඕනි. මොහු තමයි පොළොන්නරුවට අධිපති. පොළොන්නරුවේ පොඩි විජයගෙන් පස්සේ පොළොන්නරුවේ පාලන තන්ත්‍රය පාලනය කරන ඒ හිතාදර අපේ අයාදර මිත්‍රයා නෑ නේද? පොඩි එවත් කුඩා නැත්නම් පොළොන්නරුවේ පොඩි විජයට පස්සේ පොඩි විජය තමයි මේ ඉන්නේ. අතරම ඔබට අලි සම්බන්ධ ප්‍රශ්නයක් නම් සර්පය සම්බන්ධ ප්‍රශ්නයක් නම් මම කියන්න 0.77 ඊතුරු නම්බර එක මම පස්සේ දාන්නම් අපි තිරේ ලැබීම සලස්වන්න. මොකට කතා කරන්න අලිය කුලප්පු වෙලා ඉන්නවනම් අලියගේ මන්තරේ ඒ වෙලාවෙ මේ මොහොතේම ලබා ගන්න සඳහා ඔබ අමතන්න ඕනි සජිත් ප්‍රේමදාසනව මේ අලි මන්තර සැබෑවින්ම දන්න very disappointed. ඇත්තටම මොහුම නිශාචර පක්ෂියෙක්ම පාලන තන්ත්‍රයකට යටත් කරගෙන ඉන්න ඇත්තටම මොහු යකෙක් වගේ පොරක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ගෝල් බේස් එක අපිත් ඉන්නේ. මේ ප්ලේ ස්ටෝර්. ප්ලේ ස්ටෝර් නෙමෙයි ස්ට්‍රීට් අන්න ඒ කොයි දෙකට. what is coming? කවුද? එන්න මේක මම ගමු කිව්වේ. අර ඉස්සරහට ඉස්සර කිව්වේ මේකද? අර ඉස්සරහට ඉස්සර සෙට් එකක් වෙන ගමු වල ඔක්කොම එක. ෂේප් එක. පොටෑටෝද මේක? ඔව්. පොටෑටෝ එකයි සොසේජ් එකයි. ගාන ගානද මන් දෙන්න. ඔව් මම දෙන්නම්. මොනවද ගන්නෙ? මොනවද ගන්නෙ? ගමනේ මොනවද කන්න මේ කලින් කාලා ඉන්න හින්දා එහෙම ලොකු දෙයක් මොනවද නෙමෙයි. කිව්වේ? සොසේජ් එකයි. සොසේජ් පොටෑටෝ එකයි. සුදු ජසෝකද? ඔව්. 250 මෙන්න මේක ඔය කියන්නේ. නෙමෙයි. ඒකයි මේ පොටෑටෝ එකයි. මම දැනගෙන හිටියා මේකේ මෙච්චර හොඳ ෂූට් කරන්න පුළුවන් කියලා. ඒක තමයි දැනන්නේ. ඔව්.
නැත්තම් එතන තියෙනවා මේ ජෙබල් පාත් එකේ හැදෙන්නේ. එතන බෙන්ච් එකක් ඇත්තේ. එතෙන්ද? එතෙන් නිදහස් කට්ටියනේ. මේ රංගේමයි මේක තමයි දැන්. අපි ස්ට්‍රීට් ෆුඩ් කණ්ඩේනකුට පාරේ හිටියා මේ අසරණ හිඟන්නු දෙන්නෙක්. ඉගෙන කතා කියන්න අනේ එපා මචං. මහත්තයෝ ගිය හරි දෙන්න මහත්තයෝ සොසේජස් කෑල්ලක් කන්න ඕනි මහත්තයෝ. අනේ මහත්තයෝ බිරියානි එපාද? පොටෑටෝ එකක් දෙන්න. දුරියානි එපා මහත්තයෝ. ඩිලර් මහත්තයගෙන් ගෙවිල්ල ගන්න. පින් සිද්ධ වේවා. හොඳ ඇත්තටම අපි මේ අතේ තිබුණු මේ ගානට සරිලන විදියට අපි මහලොකු ඉතින් කෝසත්තු නෙවෙයි ඉතින්. අපි වෙසල් වල එන්නේ නැහනේ. ඔව් අපි ඉතින් එහෙම ලෑස්තිලා ආයු ගමනක් නෙවෙයි. නමුත් 31 රාත්‍රියේ අපි අපේ විශේෂ භෝජන සංග්‍රහය විදියට ටොමැටෝ අල පෙති නේද ටොමැටෝ කියලා. අල විදිහ. අයිබෝන් අපි දීර්ඝ සංචාරයක් නිමා කරලා තව මොහොතකින් අලුත් අවුරුද්ද උදා වෙනවා 2026. ඔයාලා මේ වීඩියෝ එක බලනකොට 2026 උදා වෙලා තියෙන්නේ. දැන් වෙලාව රෑ 9යි විනාඩි 52යි. අතර තප්පර 3යි. ඈ? තප්පර දැන් වැඩි ඉතින් ඒක නිසා අපි සුබපතනවා මේක බලන හැමෝටම 2025 අවුරුද්දේ අපිට හොඳ වගේම නරක දේවල් වුණා. මං කියන්නේ පෞද්ගලිකවත් එහෙම වෙන්නේ නැති. රටක් වශයෙන් ගොඩක් ප්‍රශ්න වලට අවුරුද්ද අන්තිමට මුහුණ දෙන්න උනා. ඒක නිසා මේ හැම දෙයකින්ම මිදිලා ඒ විදිහේ අපල උපද්‍රව වලින් මිදිලා ඊළඟ අවුරුද්ද ඒ කියන්නේ ලබන්නා වූ 2026 අවුරුද්ද සර්ව ප්‍රකාරින්ම ඔයාලගේ සිතුම් පැතුම් සඵල වෙන අවුරුද්දක් වෙන්න කියලා අපි තුන්දෙනා විශ් කරනවා හදවතින්ම හැපි නිව් ඉයර් 2026. එහෙනම් කොහොමද? අපි කියන්නේ 2025ට කියන්නේ අපි කියන්නේ